උඩින් තනාලා උඩනෙත්තිමාලේ බිමින් තලාලා බිමනෙත්තිමාලේ සදා පොල්පුවක් ගඟ දෙපස දෑලේ සෙල්ලම් නිරිදු වඩිනා කුණ්ඩසාලේ. කුණ්ඩසාලේ නිරිදු එහෙම නැත්නම් සෙල්ලම් නිරිදු කියලා හඳුන්වන්නේ අපේ අවසාන සිංහල රජතුමා ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජතුමා. මේ රජතුමා ගැන අපේ ජනවහරේ ජනශ්‍රුතියේ බොහෝ දේවල් අන්තර්ගතයි. ඉතින් මේ සෙල්ලම් නිරිඳුගේ තිබ්බ ස්ත්‍රී ලෝලිත්වය ගැන කියවෙන තවත් එක් ජනප්‍රවාදයක්. මේ රජුරුවන්ගේ අගබිසවට දරුපල නැහැ. තව නායක්කාර වංශික ඒ බිසවගේ සහෝදරියකුත් පවාගත්තා. නමුත් ඔවුන්ටද දරුපල නැහැ. ඉතින් රජු මේ පිළිබඳව මහත් කනස්සල්ලෙන් පසු බව සඳහන්. ඉතින් මේ කාලේ රජුරුවන්ට ආරංචි වෙනවා එක්තරා කුමාරියක් ගැන, රූමත් කුමාරියක්. කුරුකෝගම පල්ලෙවලව්වේ හීන් කුමාරි. ඉතින් මේ හීන් කුමාරි ගැන ආරංචි වෙනවා සෙල්ලම් නිරිඳුට. ඊට පස්සේ මේ හීන් කුමාරිව රජමාලිකාවට ගෙන එන්න රාජපුරුෂයෝ යවනවා. නමුත් හීන් කුමාරි Tamanට වඩා වයසින් වැඩි රජුරුවන්ට කැමති වෙන්නේ නැහැ. අකමැති වෙලා හීන් කුමාරි එක්තරා ස්ථානයක හැංගෙනවා ගිහිල්ලා. මේ හැංගෙන්නේ කොස්ගසක හැදුණු ස්වභාවික බෙනයක. මේ සුවිසල් කොස්ගහේ බෙනේ හැංගිලා ඉන්නවා. නමුත් රාජපුරුෂයෝ කෙසේ හෝ මේ හීන් කුමාරිව හොයාගෙන මාලිගාවට කැඳවගෙන එනවා. මේ කැඳවන් එන මේ දුර්ග මාර්ගයේ කැඳවන් එන අතරමඟ හීන් කුමාරි කල්පනා කරන්නේ කෙසේද මේ කරදරෙන් මා නිදහස් වන්නේ, ගැලවෙන්නේ කෙසේද කියලා. එක්තරා ස්ථානයකට එද්දී හීන් කුමාරි තීරණයක් ගන්නවා. ඇය තමන්ගේ දිව එළියට ඇදගෙන දිව හපාගෙන මියදුනා කියලා සඳහන්. සියදිවි නසාගත්තා කියලා සඳහන්. මේ බව රජුරුවන්ට සැලවෙනවා. රජුරුව කම්පා වෙනවා. කම්පා වෙලා රජුරුව ඒ ස්ථානේ ආදාහනය කරා කියලා සඳහන්. මේ කුමරිය කලුරිය කරපු ස්ථානය යනුවෙන් ඒ ස්ථානේ හැඳින්වෙනවා. කුමරිය කලුරිය කරපු ස්ථානය, මේ කුමරිය කලුරිය කරපු ඉඩම් කෑල්ල ඒ විදිහට හඳුන්වලා ක්‍රමක්‍රමයෙන් ඒ ප්‍රදේශය කළු කෑල්ල බවට පත් වෙලා තිනවා. කළු කෑල්ල කියලා ඒ ප්‍රදේශය හඳුන්වනවා. මේ කුරුකොහගම කියන්නේ කුරුකොස්ගස් බහුල ප්‍රදේශයක්. කුරුකොස්ගස් පිහිටි ගම තමා කුරුකොහගම බවට පත් වෙලා තියෙන්නේ. පසුව රජුරෝ ආදාහනය කරලා ඒ සිහිවීමට ඒ අසල පිහිටි ගල්තලාව ආශ්‍රිතව මනරම් පොකුණක් ඉදි කරලා බෝධියක් රෝපණය කරනවා. බෝධිගල යනුවෙන් ඒ ප්‍රදේශය හැඳින්වෙනවා. මේ සලකුණු අදටත් ශේෂයි. හීන් කුමාරි සැඟවුණු සුවිසල් කොස්ගස, සිහිවීමට පැනු බෝධිය, රෝපණය කරවූ බෝධිය, බෝධිගල, කුරුකොහගම, මේ දේවල් සියල්ල අදටත් ශේෂයි. මේ තමා හීන් කුමාරිගේ කතාව. ඉතින් මේ වගේ සෙල්ලම් නිරිඳු හා බැඳිච්චි ජනප්‍රවාද බොහොමයි. ඒ කතා දැනගන්න රැඳිලා ඉන්න අපේ YouTube නාලිකාව එක්ක දිවෙන ජනශ්‍රුති ගැන කතා කරන ප්‍රමුඛතම YouTube channel එක subscribe කරලා තියාගන්න. අපේ Facebook page එක follow කරන්න, like කරන්න, share කරන්න, තව කෙනෙකුට බලන්න.